හයිතින් කොහොද ඔයාට අද මේ අලුත් වීඩියක් කරගෙනාවේ මේ කරන්නාවේ වැඩ්ඩුන්ටන් නෙවෙයි අපේ කියන්නේ නෝමල් ප්ලේන් තියෙන කියන්නේ වන් ටැප්පැක් ගහගන්න අමාරු ගහගන් තේරෙන් නැති ගේමේ අල්තිං අප කෙල්ලොන්ට කොල්ලොන්ට විශේෂයෙන්ම තියෙන වැඩ්ඩෝ මේක දැකලා ටිකරෙන් එපා ඉගැන්නේ කමෙන්ට් දාන්න එපා මේක කියන්නේ මම මේ කරගෙනාවේ හෙෂොට්ටක් ගහගන්නම අමාරු කොල්ලෙට් හරි හෙල්ලෙට හරි හෙෂොට්ටක් ගහගන්නට ස්ටෙප් බයි ස්ටෙප් තියන්නේ ඉතින් කියන්න තියන්නේ මේ වීඩියක ඉවරගම් බැලුවොත් ලන්ට හෙෂොට්ටක් ස්ටෙප් බයි ස්ටෙප් ගහනදී තෝට කස්ටම් එක වාට වාගේ ළඟට එනමිය ඉද්දී ගහන්න ඕන ස්ටයිල් ටිකක් කියලා දෙනවා එත ඒවගේ මේක විශේෂම කාරණය තමා ප්ලේයින් නැති අලුතෙන් ආව කට්ටියට තමා තියෙන්නේ වැඩ්ඩ බල්ලෝට මේක වැඩ්ඩ බල්ල තේරුවන්නේ ප්ලේයින් නැති කට්ටි තර බාන්න එහ අපි අමුවද වීඩියෝ එකට මුලින්ම මෙතැන්ට ගිහිල්ල ඔයා යන්න ඕනි ට්‍රේනිං ගවන්් කියනකට එතනින් මේ විදියට යන්න මෙහෙම ට්‍රේනිං ගවන්් එකට ඔල් ලෝල්ඩේ ආවට පස්සේ වා ගහන්න කැමති ගන්න දෙගත් තුනක් ගන්න මන්න වැඩියම ගහන්න කැමති ඩෙසට්ටීගල් එකයි M50 ගහන්න කැමති තෝට වගේම UNPත් ගහන්න කැමති ඔගුලොත් මේ විදිහටම ගහන්න කැමති ගන්ටිකක් ගන්න ඔවුලන්ට හෙෂ්ට් ගහන්න තියෙන පලවෙනි ස්ටෙප් එක තමා මෙහෙම ඇඟ ඩ්‍රැක්වෙන් නැතුව ගහන්නම කවදාත් මෙන්න එක වයිට් කලයගෙන් තියද්දි ගහල වැඩන්න රෙඩ් කලයක තිීද්දි ගැහුවොත් අඩුම තරම ඇඟට වදිනවා ඒ කියන්නේ ඇඟට හරි වදිනවා හෙෂ්ටොට්ටක් ගහන්න ඕන්නම් මුලින්ම කරන්න තියන්නේ ඕගොල්ලො එනමිය එද්දි ඇඟට මේක ඩැක් කරගන්න ඕනි මේක ඩැක් කරගන්න අනිවාර්යෙන්ම මේ නෝමලි මෙහම ගැහුවරනම් කවදාවත් වදින්න ගැන්න ඇඟ ඩ්‍රැක්ෙන් නැතුනම් වදින්නෙම නෑ මේනඉතින් ඇඟ ඩ්‍රැක්වෙන් නැතුව අනිවාර්ය ලෙඩ් බටන්න එක ඇඟ ඩ්‍රැක් වෙන්නම ඕනි තව දෙයක්ත්තවා මෙහම ගාද්‍ය ඔගොලු නිකම් මෙහම ඇඟට ගැහුවට වදින්නෙත් නෑ ගහන්න මේ පොඩි රැක්ක ඇත් දෙන්න ඕනේ කියන්නේ පොඩි රැක්ටයක් විට ගහදි සාමාන්‍ය ගන්න වගේ තව දෙයක් කියන්න තියෙනවා ඕගොල්ලෝ බලන්න ඇති මම මේ ගහන හැම එකම හෙඩ්ෂොට් වදින්න මොකද මම මේක හෙඩ්ෂොට් විතරක් කපලා දාලා නෑ මම මේ වොයිස් කරනවත් එක්කම තමයි ගේම් එක ප්ලේ කර කර ඕගොල්ලන්ට වීඩියෝ එක අරන් ඉන්නේ තව ඊළඟට ගහදි පය බටනේ නෝමල් එකක් දෙන්න කස්ටම් ගහදි ගහන් තියෙන විදිහක් තමයි ජම්ප් එකක් දැම්මා ගැහුවා වෝල් එකක් ගැහුවා ජම්ප් එකක් දැම්මා නැමුණා වෝල් එකක මෙහෙම ගැහුවා ආය ගැහුවා එතකොට ඊළඟ ස්ටෙප් ටික තමයි ස්ටයිල් ටික දැන් එනමියා දැන් මේ මම එනමියා කියලා හිතා ඉන්නවා එනමියා දැන් ඔයාගේ පැත්තට කෙලින්ම මෙහෙම එනවා මෙහෙම එද්දි ඔයාට කරන්න තියෙන්නේ එක්ක මෙහෙම අපි උට්ට ජම්ප් එකක් දාලා ගහන්න ඕනේ ඒ කියන්නේ අපි දැන් එයා අපේ පැත්තට කඩාගෙන එනවා උට්ට ජම්ප් එකක් දාලා ගහන්න එයා පැත්තට එනවා නම් මෙහෙම පැත්තට වගේ එනවා නම් ඔයාට ගන්න තියෙන්නේ පය බටන් එක මේ පැත්තට ඒ කියන්නේ පැත්තට පොඩි රැක්ක එකක් දෙන්න සයිඩ් කරලා දෙන්න පැත්තට රැක්ක එකක් දෙන්න ඒකට තව ගහන ස්ටයිල් තියෙන එක එක ස්ටයිල් ඔයාට හෙඩ්ෂොට් ගහනවා නම් මෙහෙම උඩ පැනලා ගහන්න පුළුවන් ඒකට මේ පිටිපස්සට ජම්ප් එකක් දාලා ගහන්න පුළුවන් පැත්තට ජම්ප් එකක් දාලා ගහන්න පුළුවන් ඔන්නෝම ක්‍රම කිහිපයක්ම තියෙනවා මම නම් ගොඩක් පාවිච්චි කරන්නේ මේ පැත්තට ජම්ප් එක ඒක පොඩි වාසියකුත් තියෙනවා මොකද ඔයා මේ පැත්තට ජම්ප් එක දාද්දි හෙඩක් වදින්න තියෙන සම්භාව්‍යය ටිකක් වැඩි කොහොම ගෙවුවොත් හෙඩ්ෂොට් එක ගහද්දි අපිට පොඩි අවදානමක් තියෙනවා කොහොම ගැහුවත් අපිටත් වදිනවා අපේ ෂොට් එක වැදුන්නේ නැත්නම් අනිවාර්යෙන් අද වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මම කියලා දුන්නේ ගහන සිස්ටම් ටිකුයි ස්ටයිල් ටිකුයි මං හිතනවා ඔයගොල්ලන්ට අද වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න ෂෙයා කරන්න ඒ වගේම මගේ TikTok එකේ බයෝ එකේ YouTube link එක දාලා තියෙනවා ඒකෙත් මේ වගේ අලුත් වීඩියෝ අරන් එනවා ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක ඔයගලන්ට වැඩක් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි යනවා. ආදරෙයි. එහෙනම් කොල්ලෝ ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් මම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන අන්තිම දේ තමයි මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා YouTube channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු guys. එහෙනම් අපි යනවා. තාම පොඩි එක දෙයක් කියන්න අමතකුණා. giveaway දෙනවා අනිවාර්යෙන්. මේ වීඩියෝ එකට 1k ලයික් වැදුනොත් අනිවාර්යෙන්ම ID එකක් කරන් පොඩි එකක් නෙමේ වීක්ලි 5ක් දානවා. අනිවාර්යෙන් 5ක් දානවා ID 5ක් තෝරගෙන. ඒ හින්දා ඒකෙත් අපි ID 5ට තෝරගෙන දෙන්නේ. TikTok එකේ පොඩි live එකක් ඇවිල්ලා එදාට අපි දෙනවා මේ giveaway ID 5. එහෙනම් ඉතින් අපි සෙට් වෙමු. දිගටම මගේ වීඩියෝ එකට සෙට් වෙලා ඉන්න ඕගොල්ලන්ට giveaway ලබා ගන්න පුළුවන්.